අපිත් ඉස්කෝලේ යනකොට තිබ්බ රෝඩ් සේෆ්ටි ප්‍රෝග්‍රෑම් එකක්. අර ක්‍රොසින් එක ගාව තියෙනවා නේද තාම ට්‍රැෆික් වෝඩන්. ඒ වැඩේ මමත් කරා. මම නම් ඒකට සම්බන්ධ වුණේ රෝඩ් ට්‍රැෆික් ගැන වැඩි අවබෝධයකින් නෙවෙයි, ඉස්කෝලෙන් පැය භාගයක් විතර එළියට එන්න පුළුවන් වෙන අවස්ථාවක් හින්දා ඉතාමත්ම සතුටින් ඒ වැඩේ අපි කරනවා හැමදාම. අද අපි මේක ආරම්භ කරන අවස්ථාවේ අපේ රටට මොනතරම් ව්‍යසනයක් බවට මේක එපිඩමික් එකක් කිව්වොත් මං හිතන්නේ නිවැරදි. මොකද අපි කිසිසේත්ම බාරගත යුතු හෝ ටොලරේට් කර යුතු තත්ත්වයක් නෙවෙයි දැන් මේ තියෙන්නේ. දිනකට අපේ රටෙන් පුරවැසියන් 7 දෙනෙක් මිය යනවා කියන්නේ මං හිතන්නේ අපි කිසිසේත්ම ඒක බාරගත යුතු හෝ පිළිගත යුතු තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේක වෙනස් කරන්නම ඕනේ. කවදාක්වත් හිතන්න එපා මේක තවත් නම්බර් එකක් නෙවෙයි. අපිට හැමදාම මම හිතන්නේ පොලිස්පතිතුමා හරි පොලිසියෙන් කියයි ඩේලි රේට් එක මෙන්න අද මෙච්චරයි හෙට මෙච්චරයි එහෙම අපිට දත්ත එකතු කරන්න පුළුවන්. හැබැයි මේවා දත්ත විතරක් නෙවෙයි. මේ මිනිස් ජීවිත. ඒ දත්ත වලට එහා ගිය විශාල කතාවක් තියෙනවා. ඒ කතාව ලස්සන කතාවක් නෙවෙයි. ඒ කතාව ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය අපි වෙනස් කරන්න ඕනේ. ඒ ඛේදවාචකයක් නොවන විදියට ඒක වෙනස් කරන්න ඕනේ. ඒක තමයි මම දකින විදියට අද මේ වැඩේ වැදගත්ම දේ.